ආයිබෝන්. ඉතින් මේ වෙනකොට සියලුම දෙනා දන්නවා දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දසත්ව සිටින අපේ සහෝදර ජනතාව අවතැන් වෙලා එහෙමත් නැත්නම් යම්කිසි පිරිසක් අප අතරින් වියෝ වෙලා ඉන්න වෙලාවක්. ඉතින් මේ වෙලාවේ පුද්ගලයෙක් හැටියට එහෙමත් නැත්නම් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන පුද්ගලයෙක් හැටියට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ද්‍රව්‍යමය දෙයක් තියෙනවා නම් මූල්‍යමය ආධාරයක් දෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඕනෑම ආකාරයකින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ විපතටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් ඒ කරන එක රටේ පුරවැසියෙක් හැටියට අපිට තියෙන යුතුයකමක්. මොකද මේ අවතැන් වෙලා එහෙමත් නැත්නම් විපතටපත් වෙලා ඉන්නේ අපේම සහෝදර ජනතාව. අද ඒ කට්ටියන්ට වුණා හෙට අපිටත් මේ தত্ত্বය යම්කිසි විදියට වෙන්න පුළුවන්. ඉතින් මේ අද දැනගත්තු ප්‍රවෘත්තියක් ගැන තමයි මම මේ අද වීඩියෝ එක කරන්න හිතුවේ. මේක දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ දැන් පරක්කු වැඩි මේක අවශ්‍ය නැහැ කියලා. මොකද දැන් වෙනකොට විදුලි බලය යථා තත්ත්වයටපත් වෙලා එහෙම නැත්නම් පාරවල් දැන් ක්ලියර් කරගෙන යන වෙලාවක් නිසා. ඒ වුණාට අපි දැක්කා ඔය රූපවාහිනී නාලිකාවල අපි දැක්කා සමහර තැන්වල තවමත් එහෙම හිර වෙච්ච කට්ටිය පාරවල් තාම ක්ලියර් වෙලා නැතුව එහෙම තියෙන යම්කිසි තැන් තියෙනවා කියන බව අපි රූපවාහිනී මාධ්‍යයෙන් ඒ වැඩසටහන් වලින් දැක්කා. ඉතින් ඒ නිසා මේ කියන තොරතුරෙන් මේ වීඩියෝ එකෙන් කවුරු හරි එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕන. ඉතින් ඒක ඇත්තටම ඒක තමයි මේ වීඩියෝ එකේ අපි ලබන තෘප්තිය. ඉතින් මේ අපේ සහෝදර ජනතාව විපතටපත් වෙලා ඉන්න වෙලාවක මෙන්න මේ තොරතුර ඔයාලත් එක්ක මේ විදියට ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් දැන් මේ වෙනකොට ආපදා තත්ත්වය පහව ගිහිල්ලා එහෙමත් නැත්නම් ගම් වතුර තත්ත්වය අඩු වෙගෙන යන වෙලාවක්. ඉතින් මේ වෙලාවේදී මේ data ඇත්තටම වැදගත් වෙනවා අවතන් කඳුරු වලට ද්‍රව්‍යමය ආධාර එහෙමත් නැත්නම් ආහාරමය ද්‍රව්‍ය ලබා දෙන්න විශාල පිරිස් නන්දෙසින් ශ්‍රී ලංකාවේ හැමතැනින්ම එක්රොක් වෙලා ඉන්නවා. ඉතින් ඒ වුණාට මේ පිරිස් කොයි වගේ තැන්වලද ඉන්නේ එහෙමත් නැත්නම් ඒ සම්බන්ධව විස්තර data අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මම අද දැක්කා මෙන්න මේ විස්තර සම්බන්ධව අපේ රටේ අපේ කොල්ලෙක් හදලා තියෙන ඇප් එකක්. මේ ඇප් එක ඇත්තටම floodsupport.org මෙන්න මේම කියන මේ database එකක් හදලා තිනවා අපේ රටේ කොල්ලෙක්. ඉතින් ඇත්තටම මේ පුජ්‍යලයාගේ නම රංග දයාවංශ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ ඒකට සම්බන්ධවම තවත් database එකක් තියෙනවා. ඒක relief demand and supply tracker. ඉතින් මේ දෙකේ තියෙන්නේ data ඇනලයිස් කරලා මේකට අපිට විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගම් වතුර උවදුර හේතුවෙන් අවතැන් වෙච්ච ඒ සම්බන්ධව විස්තර. රයිට්. අපි මේ database එකට ගිහිල්ලා මේ විස්තර කතා කරමු. එතකොට මේක අපිට ටිකක් ලේසි වෙනවා. මෙන්න මේ කියන මේ තිරේ දිස් වෙන මෙන්න මේක තමයි මේ database එක emergency response කියලා. මේකේ භාෂා තුනෙන්ම තියෙන විස්තර ඇතුළත් කරන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, දෙමළ මේ භාෂා තුනෙන්ම මේ database එකට තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. මෙතන මේ අපි පළවෙනියට ගත්තොත් flood trap by water මේ කියන සෙක්ෂන් එකේ ආවට පස්සේ අපිට කියනවා අපේ විස්තර ඇතුළත් කරන්න. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ගම් වතුර උවදුරටපත් වෙලා තියෙන පැතිවල කරන්ට් එක නැහැ. එහෙමත් නැත්නම් ෆෝන් charge කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා මේ database වලට කොහොමද විස්තර ඇතුළත් කරන්න කියලා. අපි ඒක ඒ පැත්තට බලන්න නැතුව මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මොකද අවතන් කඳුරු සම්බන්ධව ඒ අවතන් කඳුරු වල ඉන්න පිරිස් සම්බන්ධවත් මේකේ පාර්ට් තියෙනවා. ඒ සම්බන්ධව තියෙනවා. ඉතින් සමහර විට යම්කිසි පිරිසකට කරන්ට් එක තියෙන තැනක් වෙන්න පුළුවන්. නමුත් ඒ තැන්වල ඒ කට්ටිය ඉන්න පුළුවන් හිර වෙලා. ඉතින් ඒ කට්ටියන්ට පුළුවන් මේ විස්තර මේකේ ෆීල් කරන්න. ඉතින් මේ database එකට විස්තර ඇතුළත් කරාට පස්සේ මේ data analyze කරන එහෙමත් නැත්නම් පරීක්ෂා කරන මොනිටර් කරන පිරිසක් ඉන්නවා. මේ පිරිස ඉන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ. ඒ පිරිස මේ database එක බලලා ඒවට අවශ්‍ය පියවර ගන්නවා. අපිට තියෙන්නේ මේකට data ඇතුළත් කරන එක. ඉතින් යම්කිසි පිරිසක් ඉන්න පුළුවන් අවතන් කඳුරු වල. ඒ අවතන් කඳුරු වල ඉන්න පිරිසට Tamanට අවශ්‍ය උපකාර මොනවද කියලා මේ database එකට විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව තවත් සමහරක් ඉන්න උදව් කරන්න බලාගෙන. ඒ කියන්නේ ද්‍රව්‍යමය දේවල්, ආහාරමය ද්‍රව්‍ය ඒ වගේ උදව් කරන්න බලන් ඉන්නවා. ඉතින් ඒ කට්ටියන්ට පුළුවන් මේ database එකේ විස්තර බලලා Taman කොහෙටද යන්න ඕන, කොතනටද උදව් කරන්න ඕන, කොයි විදියට Taman ඉන්න පළාත අනුව ඒ විස්තර හොයාගන්න පුළුවන් මේ database එකට ඇතුළත් උනාට පස්සේ. ඇත්තටම මේ database එක හදලා තියෙන මේ රංග දයාවංශ කියන මේ පුජ්‍යලයා මේ සම්බන්ධව අපිට විස්තර හොයාගන්න බැරි වුණා. මේක අපි ඇත්තටම හොයාගන්න නැතුව විස්තර ඉදිරිපත් කරන්න බැරි නිසා තමයි ඒක ඉදිරිපත් කරන්නේ නැත්තේ. නැත්තම් මේ සම්බන්ධව මේ පුජ්‍යලයා අගය කරන්න ඕන ඇත්තටම මේ database එක හැදුවට. right අපි මේ database එකේ විස්තර දැන් කතා කරමු. ආයේ මේකේ තියෙන්නේ දැන්
මුලින්ම මේ ෆ්ලඩ් මං කිව්වේ මේ මුලින්ම ෆ්ලඩ් ට්‍රැප් බයි වෝටර් ඒ කියන්නේ ගම් වතුර තත්ත්වයේ සම්බන්ධව විස්තර ඇතුළත් කරනවා නම් මුලින්ම නම ඇතුළත් කරලා ෆෝන් නම්බර ඇතුළත් කරලා ඊට පස්සේ ලොකේෂන් එක ඇතුළත් කරන ඒක ඔටෝ ගන්නවා ලොකේෂන් එක ඊට පස්සේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් ඕ නියර්බයි ලෑන්ඩ්මාර්ක් ඒ ලෑන්ඩ්මාර්ක් එකක් හරි නැත්නම් ඇඩ්‍රස් එකක් හරි ඒ විස්තර ඇතුළත් කරන්න තියෙනවා ඊට පස්සේ ඊළඟ සෙක්ෂන් එකේ තියෙනවා ෆ්ලඩ් ඩීටේල්ස් කියලා ඊට පස්සේ වෝටර් ලෙවල් ඇන්කර් ලෙවල් නී රිස්ට් චෙස්ට් ඒ වගේ ගම් වතුර මට්ටම කොහොමද කියලා ඒක දැනට මේ වෙනකොට ගම් වතුර තත්ත්වයේ පහව ගිහිල්ලා තියෙන්නේ නමුත් මේ தত্ত্বය යම් කිසි විදියට ඉදිරියේදී හෝ කොයි වෙලාවකදී මේ මොකක් හරි අවශ්‍යතාවයක් තිබුණොත් ඒ විස්තර ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ numbers of people affected ඒ කොච්චර පිරිසක්ද ඒ විස්තර ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා current condition ඊට පස්සේ children ළමයි කොච්චරද වැඩිහිටි පුද්ගලයෝ කොච්චරද disable කට්ටිය ඉන්නවද අවශ්‍ය වෛද්‍ය උපකාර කොහොමද කියලා ඒ සියලු විස්තර මෙතන ඇතුළත් කරන්න තියෙනවා ඊට පස්සේ photos තියෙනවා නම් photos upload කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන මේ red color එකෙන් තියෙනවා send emergency report කියලා ඒක send කරන්න තියෙන්නේ ඊට පස්සේ ඊළඟ section එක ගත්තොත් අපි මේකේ ඊළඟට තියෙනවා මේකේ medical health emergency කියලා මේ section එකට ගියාට පස්සේ මේකෙත් එහෙමයි අපිට පුද්ගලික විස්තර මුලින්ම ඇතුළත් කරන්න තියෙන නම phone number ඊට පස්සේ location එක auto මෙතන track කරනවා ඊට පස්සේ medical details කියලා patient condition ඒ කියන්නේ රෝගියාගේ තත්ත්වය කියලා තියෙනවා ඒ විස්තර මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ එතකොට මේ උදව්වට එන පුද්ගලයන්ට ඒ කට්ටියන්ට මෙතන එන්න ඉස්සෙල්ලා දල අදහසක් ගන්න පුළුවන් මෙතන ඉන්න පුද්ගලයෝ කොයි වගේ කට්ටියද මේ සෞඛ්‍ය ආධාර අවශ්‍ය වෙන පුද්ගලයෝ කොයි වගේ කට්ටියක්ද කියලා මේ එන කට්ටියන්ට දල අදහසක් අරගෙන එන්න පුළුවන්. එහෙමත් නැත්නම් පූර්ව සූදානමකින් එන්න පුළුවන්. මෙතන තියෙන පුද්ගලයෝ කොච්චර ඉන්නවද ඒ වගේ ඊට පස්සේ urgency level කියලා තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ අවශ්‍යතාවය හදිසි අවශ්‍යතාවයක්ද urgentද ඒ වගේ critical එහෙම තියෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා brief description of symptoms. ඒ රෝගියාගේ විස්තර ඇතුළත් කරන්න කියලා වෙනම section එකක් තියෙනවා. ඊට පස්සේ අරක විදියටම තමයි photos ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ send emergency report කියලා ඒ report එක යවන්න තියෙන්නේ ඊට පස්සේ තවත් section එකක් තියෙනවා ඒක තියෙන rescue request කියලා මේ section එකේ තියෙන්නේ ඒ කියන්නේ මුදා ගැනීමට අවශ්‍ය පුද්ගලයෝ ඉන්නෝ නම් ඒ කට්ටියන්ගේ request තමයි මෙතනින් දාන්න තියෙන්නේ මේකෙත් අර පුද්ගලික විස්තර කලින් විදියටම ඇතුළත් කරලා ඊට පස්සේ rescue details කියලා තියෙනවා type of rescue needed එතන තියෙනවා විස්තර ඇතුළත් කරන්න ඒ කියන්නේ ගොඩබිමෙන් ඇතුළත් වෙන්න බැරි තැනක් නම් බෝට්ටු අවශ්‍යද හෙලිකොප්ටර් අවශ්‍යද building විස්තර trap need tools ඒ මොනවද අවශ්‍ය විස්තර එහෙම කියලා තියෙනවා ඊට පස්සේ others කියලා තියෙනවා වෙනම section එකක් ඊට පස්සේ යටින් තියෙනවා අවශ්‍ය කොහොමද කියලා බෝට්ටුද රෝප්ද ලැඩර්ද ඉනිමංද මෙඩිකල් කිට් අවශ්‍යද ලයිෆ් ජැකට් ඕනේද ඊට පස්සේ ඊළඟ section එකේ තියෙනවා how urgent can wait බලා සිටිය හැකිද ඊට පස්සේ තියෙනවා urgent හදිසිද critical එහෙම කියලා ඊට පස්සේ තියෙනවා ඊළඟ section එකේ access information කියලා ඊට පස්සේ ඒකේ කියන්නේ මේ ගලවා ගැනීම අවශ්‍ය පුද්ගලයන් ඉන්නේ තට්ටු නිවාසයක ඒකේ කීවෙනි තට්ටුවේද එහෙම නැත්නම් බ්ලොක් රෝඩ් එක තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ ඊට පස්සේ තියෙනවා අර වගේම ෆොටෝස් තියෙනවා නම් ඒවා ඇතුළත් කරලා report එක යවන්න තියෙන්නේ ඊට පස්සේ ඊළඟ section එක ගත්තොත් මෙතන තියෙනවා supplies ඒ කියන්නේ මෙතන තියෙන්නේ දැන් අවතන් කඳුරු වල shelters වල ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් ඒ කට්ටියන්ගේ විස්තර ඇතුළත් කරන්න තමයි මෙතන තියෙන්නේ අර වගේම විස්තර ඇතුළත් කරලා location එක ඇතුළත් කරලා supplies needed what do you need ඒ කියන්නේ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා තමයි මෙතනින් අහන්නේ ඔය අවතන් කඳුරු වල හෝ නැත්තම් ඔය දැන් අපි දකිනවා මීඩියා වලදී අපිට තාම මොනවත් ආවේ නැහැ ආධාර මුකුත් ආවේ නැහැ කියලා ඒ වගේ ජනතාව මැසිවිලි නගනවා අපි දකිනවා. ඉතින් මෙන්න මේකේ මෙතන තියෙනවා මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා. ෆුඩ්ස් ඒ කියන්නේ කෑම වර්ග අවශ්‍යද නැත්තම් වතුර අවශ්‍යද මෙඩිසින් අවශ්‍යද ඇඳුම් අවශ්‍යද බ්ලැන්කට් අවශ්‍යද බේබි අයිටම්ස් අවශ්‍යද බැටරිස් අවශ්‍යද නැත්තම් ඒ වගේ අද තව මොනවා හරි වෙනත් දේවල් අවශ්‍යද කියලා. ඊට පස්සේ for how many people කොච්චර මිනිස්සුන් ප්‍රමාණයක් ඉන්නවද 1 2 නැත්නම් 3 5 6 10 10ට වැඩිද කියලා. එහෙම විස්තර ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඊළඟ section එකේ how soon today tomorrow this week. අන්න ඒ වගේ විස්තර ඇතුළත් කරන්න වෙනම section එකක් තියෙනවා. ඊළඟ section එකේ තියෙන්නේ delivery or pick up address. Where should supplies be delivered? කොතනටද මේ supplies? එහෙම නැත්නම් මේ බෙදා හැරීම් කොතනටද යවන්න ඕන කියලා තමයි මෙතන විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ address එක හෝ නැත්නම් තමන් ඉන්න තැනක් හෝ ෂෙල්ටර් එකක් හෝ ඒ වගේ විස්තර තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ෆොටෝස් මොනවා හරි තියෙනවනේ අර වගේම මෙතනට ඇටච් කරලා ඒක සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඊළඟ section එක බැලුවොත් මෙතන තියෙනවා missing person කියලා. මේ section එකේ ආවොත් අපිට තියෙන්නේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධව විස්තර ඇතුළත් කරන්න. ඒ කියන්නේ තමන්ගේ කවුරු හරි කෙනෙක් තමන් අතර නැත්තම් ඒ කියන්නේ තමන්ගේ කෙනෙක් නිවසින් එළියට ගිහිල්ලා හෝ මේ පහුගිය දවස්වල කොහේ හරි දුර බැහැර ප්‍රදේශයක රස්සාවක් කරන පුද්ගලයෙක් හෝ කොහේ හරි
තැනක ගියා නම් ඒ පුද්ගලයාගෙන් දැන් විස්තර සම්බන්ධ වෙන්නේ නැත්නම් sannivedana වෙන්නේ නැත්නම් මේ පුද්ගලයා සම්බන්ධව විස්තර මෙතන ඇතුළත් කරන්න පුළුවන්. මෙතන තියෙනවා අර වගේම විස්තර ඇතුළත් කරලා missing person details photo or missing person. ඒ missing ඒ අතුරුදන් වූ පුද්ගලයාගේ ෆොටෝ එකක් මෙතන අපිට attach කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා full name of person. ඒ පුද්ගලයාගේ විස්තර ඇතුළත් කරන්න තමයි මේ section එක තියෙන්නේ. මෙතන තියෙනවා full name, age, gender එක, last seen location අවසන් වරට එයා හම්බුනේ කොහෙදද? when were they last seen? ඒ වගේ what were they wearing? එයා මොන වගේ දේවල්ද ඇඳන් හිටියේ? ඊට පස්සේ තියෙනවා අවසාන කොටසේ තියෙනවා additional description. අමතර විස්තර කියලා තියෙනවා. එතන height උස ඒ වගේ විස්තර තියෙනවා. සෑහෙන්න විස්තර ඇතුළත් කරන්න පුළුවන් medical condition ඔය වගේ තියෙනවා. ඉතින් තමන් අතර පුද්ගලයෙක් තමන්ගේ නිවසේ තමන්ගේ පවුලේ සමාජිකයෙක් හෝ තමන් අඳුරන කෙනෙක් හෝ තමන්ගේ අසල්වාසියෙක් පහුගිය දවස්වල තමන් ඒ ඉන්න ගමෙන් හෝ තමන්ගේ නිවසෙන් හෝ පිට බැහැර තැනකට ගිහිල්ලා මේ වෙනකොට යා ගැන විස්තරයක් නැත්තම් මෙන්න මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට මෙතන මොනිටර් කරන මේ දත්ත පද්ධතිය සොයා බලන ඒ පිරිස මේවා database එක සම්බන්ධව අධ්‍යයනය කරලා මේ විස්තර වගකිය යුතු තැන් වලට යොමු කිරීමක් කරනවා. ඒ නිසා තමයි මේ database එකේ වැදගත්කම අපි මෙච්චර පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඊළඟ section එක ගත්තොත් school damage. ඒ කියන්නේ පාසල් අලාභානි සිදුවෙච්ච විස්තර ගන්න තමයි මේ section එකේ ඇතුළත් කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා අර වගේම විස්තර ඇතුළත් කරලා address or nearby landmark. මේ landmark සම්බන්ධව ඒ කියන්නේ ළඟම තියෙන මොකක් හරි ඒ විස්තර තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. near town hall or main street ඒ වගේ විස්තර ඇතුළත් කරන්න බලලා ඊට පස්සේ තියෙනවා school damage details. ඉස්කෝලේ අලාභානි වූ ඉස්කෝලේ සම්බන්ධ විස්තර ඇතුළත් කරන්න තියෙන්නේ මෙතන ඉස්කෝලේ නම, enter school name, school type. ඒ school type කියන එකේ තියෙනවා primary school, secondary school, college, university, technical school other ඔය වගේ විස්තර තියෙනවා. ඊට පස්සේ student count, affected. ඒ මෙතන තියෙන්නේ ඒ ඉස්කෝලයක් තියෙනවා නම් ඒ ඉස්කෝලේ පිරිසක් අවතන් වෙලා තියෙනවා නම් ඒ මුණ දීලා තියෙනවා නම් ඒ සම්බන්ධ විස්තර ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ damage type, flooding, ඊට පස්සේ roof damage, වහලවල් අලාභානි වුණු ඒවා, wall damage, බිත්ති, electrical, structural, equipment, multiple issues other ඔය වගේ තියෙනවා සෑහෙන විස්තර තියෙනවා. ඊට පස්සේ damage level, minor, moderate ඔය වගේ විස්තර තියෙනවා. ඊට පස්සේ තියෙනවා your role, කවුද මම කවුද මේ විස්තර ඇතුළත් කරන්නේ, මම කවුද කියලා විස්තරය තමයි මෙතන ඇතුළත් කරන්නේ. principal, teacher, parent, දෙමාපියෙක්ද, ස්ටුඩන්ට් කෙනෙක්ද නැත්නම් ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ද, community member ඒ වගේ විස්තර මෙතන ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම මේ database එකට මේ වෙනකොට සෑහෙන පිරිසක් මේ data ඇතුළත් කරලා තිනවා. ඒ වගේම මෙතනින් solutions දීලා තිනවා මේ ඇතුළත් කරපු විස්තර වලට. ඒ කියන්නේ අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධව ඒ විස්තර ඒ මෙතන ඇතුළත් කරපුවා ඒ අවශ්‍ය තැන් වලට ඩිලිවර් කරලා තිනවා. ඒ සම්බන්ධව විසඳිච්ච තොරතුරුත් මෙතන තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා එක section එකක් contact support. ඊට පස්සේ මෙතන තියෙනවා හදිසි අවස්ථාවකදී අමතන්න පුළුවන් දුරකථන අංක ටික 117 emergency ඒ නම්බර එක. ඊට පස්සේ 119 ඒක හැමදෙනාම දන්නවා පොලිසියේ හදිසි ඇමතුම් අංකය. ඊට පස්සේ 110 fire brigade ඒ කියන්නේ ගිනි නිවන හමුදාවේ දුරකථන අංකය. ඊට පස්සේ 108 ambulance අවශ්‍ය නම් ඒක. ඊට පස්සේ මෙතන තියෙනවා select your district, choose your district එහෙම කියලා තමන්ගේ විස්තර තමන්ගේ දිස්ත්‍රික්කය එහෙම තෝරන්න තියෙනවා. මෙතන මේ විදිහට මේ ගම්පහ කියලා මම මෙතන select කරන්නම්. ඊට පස්සේ තියෙනවා මෙතන ගම්පහ DDMU එහෙම නැත්නම් district disaster management center unit. මෙන්න මේ කියන ස්ථානයේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ officer in charge එහෙම නැත්නම් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකය, නම, ඒ සම්බන්ධ විස්තර, ඔහුගේ ඔෆිස් දුරකථන අංකය, ඊට පස්සේ මොබයිල් ෆෝන් එක. මෙතන තියෙනවා ලංකාවේ ඕනම දිස්ත්‍රික්කයක ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විස්තර. කොළඹ දිස්ත්‍රික්කයේ DDMCU එහෙම නැත්නම් district disaster management center unit එකේ officer in charge ඉන්නේ wing commander GB දිසානායක. මෙන්න මේ දිසානායක කියන මහත්මයාගේ ඔෆිස් නම්බර එක තියෙනවා. ඊට පස්සේ මොබයිල් ෆෝන් නම්බර එක තියෙනවා. මෙන්න මේ සම්බන්ධව සියලු විස්තර මෙතන තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ section එකට ගියොත් මෙතන තියෙනවා offer help, find relief, campus shelters. ඊට පස්සේ මෙතන වෙනම section එකක් තියෙනවා මේ blue color එකෙන් offer help, find relief, camps and shelters. මෙතනින් කෙරෙන්නේ මේ ස්වභාවික උවදුරට ලක් නොවූ ඒ කියන්නේ සාමාන්‍යකරණීය වූ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන් ඉන්නවා. ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා අවතන් වූ අපේ සහෝදර ජනතාවට උදව් කරන්න බලාගෙන. ඉතින් යම්කිසි පුද්ගලයෙක් කැමති නම් තව කෙනෙක්ට උදව් කරන්න මේ කෙනාට විස්තර හොයා ගන්න ඕන.
කොතනද ඉන්නේ කවුරු හරි දැන් මම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ මට විස්තර හොයාගන්න ඕන කොතනද ෂෙල්ටර් එකක් තියෙන්නේ කොතනද අවතන් වූ කඳවුරක් ඒ විස්තර ඉන්නේ පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද එහෙමත් නැත්නම් යම්කිසි පිරිසක් එකතු වෙලා කෑම එහෙමත් නැත්නම් පිසු ආහාර වතුර බෝතල් ඔය වගේ ද්‍රව්‍යමය දේවල් එකතු කරලා යම්කිසි තැනකට බාර දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒ කෙනාට මෙතනින් පුළුවන් විස්තර හොයාගන්න. තමන් ඉන්න දිස්ත්‍රික්කයේ තමන්ට කැමති නම් කොතනට හරි දෙන්න තමන්ට ළඟ තැනක් හෝ එහෙමත් නැත්නම් තව තැනකට ගිහිල්ලා දෙන්න කැමති නම් මෙතනින් විස්තර හොයාගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ offer help find relief camps and shelters. ඒ කියන්නේ මේ විස්තර මෙතන ඇතුළත් කරපු විස්තර අර මං කිව්වා වගේ පුද්ගලයෝ එකතු වෙලා ඇතුළත් කරපු විස්තර මෙතනින් ගන්න පුළුවන්. relief demand and supply tracker කියලා මෙතන තියෙනවා මෙන්න මේ ඔය තිරේ දිස්තර ඔය විස්තර ටික මෙතනින් ask for support. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් Tamanට උදව් අවශ්‍යයි කියලා හිතනවා නම් මෙතනට මේ database එකට විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ අර විදියම තමයි අර මං ඉස්සෙල්ලා කියපු විදියට ඒ විස්තර ටික ඇතුළත් කරන්න බෑ. ඊට පස්සේ යම්කිසි පුද්ගලයෙක් කැමති නම් මේ database එකේ register වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාට මේ database එක බලලා යම්කිසි පුද්ගලයෙක් ආධාර මොනවා හරි දෙනවා නම් ඒ කෙනාට ඒ ටික ගිහිල්ලා තව තැනකට බාර දෙන්න ඒ හැකියාව තියෙනවා නම් ඒ කෙනාට මේකේ register වෙන්න පුළුවන්. මේකේ තියෙනවා offer support කියලා මෙන්න මේ section එකක්. ඊට පස්සේ shelter registration offer help ඔන්න ඔය වගේ section දෙකක් තියෙනවා. ඊට පස්සේ තමන්ගේ විස්තර ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. මේකේ විස්තර තියෙනවා full name mobile number ඔය වගේ විස්තර තියෙනවා. ඊට පස්සේ email එකක් තියෙනවා. ඊට පස්සේ what can you offer ඔය වගේ දේවල්ද ඔයා offer කරන්නේ භාණ්ඩද සේවාද නැත්නම් පුද්ගලයන්ද specific items to offer option එහෙම තියෙන එකක්. ඊට පස්සේ location එක ඔය වගේ තියෙනවා විස්තර ඇතුළත් කරලා ඊට පස්සේ map එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා යටින් coverage. ඒ කියන්නේ Tamanට ආවරණය කරන්න පුළුවන් සීමාව කොච්චරක්ද කියලා. ඒ කියන්නේ Tamanගේ ප්‍රදේශය දැන් උදාහරණයක් විදිහට ගම්පහ ප්‍රදේශයේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් උදව් කරන්න කැමැත්තෙන් ඒ කෙනාට මේකේ විස්තර ඇතුළත් කරාට පස්සේ දාන්න පුළුවන් Tamanට කිලෝමීටර් කීයක වපසරියක් දක්වා මේ උදව් ඒ කියන්නේ අවතන් කඳුරු වලට හෝ ඒ තැන් වලට යන්න පුළුවන්ද? ඒ විස්තර තමයි මෙතන දාන්න තියෙන්නේ. ඊට පස්සේ additional notes කියලා තියෙනවා. any additional information කියලා. ඊට පස්සේ submit offer කියලා මේකේ submit කරන්න තියෙන්නේ. ඉතින් එතකොට තව කෙනෙක් මේ විස්තර බැලුවට පස්සේ ගාල්ලේ පුද්ගලයෙක් බැලුවට පස්සේ මෙන්න ගම්පහ ඉන්න මේ පුද්ගලයාට යවුවා නම් මේ ටික අවතන් කඳුරු වලට යවන්න පුළුවන් කියලා එයාට හිතුණොත් එයාට පුළුවන් මේ පුද්ගලයාව සම්බන්ධ කරගෙන මේ භාණ්ඩ ටික එයාට ලැබෙන්න සලස්සන්න. ඒ කියන්නේ එතන ඉඳන් එවලා කොහොම හරි ක්‍රමයකින් ඒ කෙනාට භාණ්ඩ ටික ලැබෙන්න සලස්සන්න පුළුවන්. ඒ සම්බන්ධ විස්තර තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තවත් section එකක් තියෙනවා at relief camps. ඒ කියන්නේ කොහේ හරි තියෙනවා නම් තමන්ගේ ප්‍රදේශයේ camps තියෙනවා නම් ඒ සම්බන්ධ විස්තර මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ report business impact ඔය වගේ සියලු විස්තර මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක්ට පුළුවන් find nearby help. enter your location to find relief camps and shelters near you. ඊට පස්සේ මෙතන type කරන්න පුළුවන් මේ තමන්ට අවශ්‍ය ප්‍රදේශය add your location to see distance. මේ කියන ප්‍රදේශය මෙන්න මෙතන මම මේ ගම්පහ කියලා ගහනවා. දැන් මෙතන මේ තියෙන්නේ මේ find nearby help enter your location to find relief camps and shelters near you. මං අවට ඒ කියන්නේ මම සිටින location එක අවට තියෙන shelters සහ අවතන් වූ පුද්ගලයන් සම්බන්ධ විස්තර මෙතනින් හොයන්න පුළුවන්. මෙතනින් අපිට කෙලින්ම details ඒ කියන්නේ අපි ඉන්න නගරයේ ගම්පහ කියලා හිතමු අපි. මෙතනින් කෙලින්ම අපිට විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ඉන්න දිස්ත්‍රික්කයේ මේ ගම්පහ ඉන්න පුද්ගලයෙක් උදාහරණයක් විදිහට දැන් ගම්පහ ඉන්න පුද්ගලයෙක් ගියොත් නුවරට නුවර තියෙන කැම්ප් ටික ඒ කියන්නේ කැම්ප් කියන්නේ අවතන් වෙච්ච පුද්ගලයන් රඳවා සිටින ස්ථාන යාට ක්ෂණිකව හොයාගන්න ඕන නම් සියලු දේවල් නෙමේ මේ database එකට එහෙන් විස්තර ඇතුළත් කරලා තිබුණොත් අන්න ඒ වගේ විස්තර යම්කිසි විස්තර ටිකක් මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන ගැහුවොත් කැන්ඩි කියලා මේ කැන්ඩි වල තියෙන විස්තර මෙතනින් හොයාගන්න පුළුවන්. ඊට අමතරව මේ තියෙන කැන්ඩි වල මහනුවර තියෙන විස්තර ඒ කියන්නේ ෂෙල්ටර් එකක් හෝ ඒ විස්තර මෙතන තියෙනවා. මේ සම්බන්ධ මෙතන විස්තර තියෙනවා. ඒ වගේ වෝටර් ට්‍රාන්සිට් ඔය වගේ එයා ඇතුළත් කරපු විස්තර මෙතනින් ගන්න පුළුවන්. දැන් මේ විදිහට මේ නුවර ප්‍රදේශයේ මෙන්න මේ විස්තර ඇතුළත් කරාට පස්සේ මේ උදව් කරන්න බලාගෙන ඉන්න පුද්ගලයන්ගේ විස්තර මෙතන තියෙනවා. ඉතින් අපිට ඒ කෙනාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කෙනාව සම්බන්ධ කරගෙන can help with 1 kilometer ඔය වගේ ඒ විස්තර ඇතුළත් කරලා තියෙනවා ඒ කට්ටිය. ඉතින් ඒ කට්ටියත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් අපි ගෙනියන හේවවෝ අපිට ගිහින් බාර දෙන්න පුළුවන්. මේ කෙනාට මේ කෙනා කියලා තියෙන විස්තර මේ යාට කවර් කරන්න පුළුවන් ඒරියා එක කොච්චර පුද්ගලයන් ඉන්නවද කියලා. ඉතින් ඒ විශ්වාසනීය තත්ත්වය තහවුරු කරගෙන ඊට පස්සේ ඒ කෙනාට බාර දෙන්න පුළුවන් ඒ කියන ආධාර ටික. ඉතින් මේ database එකේ තියෙන විස්තර ටික තමයි මම දැන් කියාගෙන ගියේ. ඉතින් ඇත්තටම වටිනා කියන database එකක් මේක. මේකට ඔය සියලු දෙනාම ඇතුළත් කරන්න Tamanට උදව් උපකාර අවශ්‍ය සියලු දෙනාම මේ database එකට විස්තර ඇතුළත් කරන්න මේ database එකට විස්තර ඇතුළත් කරන්න Tamanට පුළුවන් කමක් නැත්තම් ෆෝන් එකක් පාවිච්චි කරන normal area වල එහෙම normal area කියලා පාවිච්චි කරන්නේ ගම් අතුරු උවදුරෙන්
අවතැන් නොවූ එහෙමත් නැත්නම් සාමාන්‍යකරණය වූ ප්‍රදේශවල ඉන්න පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන ඒ කෙනාට විස්තර ටික දීලා ඒ කෙනෙක් මාර්ගයෙන් මේ විස්තර ටික ඇතුළත් කරගන්නත් පුළුවන්. ඊට අමතරව තමන්ගේ ෆෝන් එකෙන් පුළුවන් එහෙම ඒ ක්‍රමයකින් කොහොම හරි ක්‍රමයකින් මේකට විස්තර ටික ඇතුළත් කරගත්තොත් මේ කියන කට්ටියන්ගේ විස්තර ටික ඩේටාබේස් එක බලන ඒ කියන්නේ ඩේටාබේස් එක මොනිටර් කරන පුද්ගලයන්ට දැනගන්න ලැබෙනවා. එහෙම වුණොත් තමන්ට මොකක් හරි දෙයක් සහනයක් අවශ්‍ය නම් ඒ දේ ලබා ගන්න හැකියාව තියෙනවා. මීඩියාවල මයික් ඇල්ලුවට පස්සේ අපිට මුකුත් ලැබුණ නැහැ කියන එක කියනවට වඩා මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් කාරුණික ඉල්ලීමක් වශයෙන් කරන්නේ. මොකද යම්කිසි පිරිසකට එහෙම නොහැකියාවක් ඇති පුද්ගලයනුත් ඇති ඇත්තරම. මොකද ෆෝන් එකක් පාවිච්චි කරන්න ෆෝන් එකක් charge කරගන්න කරන්ට් එක නැති පුද්ගලයනුත් ඇති. අපි ඒ ගැන අපි මේව කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි ක්‍රමයකින් හැමෝටම මොකක් හරි දෙයක් ලැබෙන්න ඕන කියන තැන ඉඳන් තමයි අපි මේ විස්තර ලබා දෙන්නේ. ඉතින් මේ කෙනෙක්ට කවුරු හරි කොහොම හරි කමන්නේ මේකට විස්තර ඇතුළත් කරලා හෝ නැත්නම් ප්‍රාදේශීය ඒ ඒරියා එකේ ඉන්න කට්ටිය සම්බන්ධ කරගෙන Tamanට මොකක් හරි මේ උවදුරෙන් අසහනයටපත් වෙලා ඉන්නෝ නම් ඒකට සහනයක්. එහෙමත් නැත්නම් මූලිකම අවශ්‍යතාව වන ආහාර, ජලය මේ කියන දේවල් ලබා ගන්න කොහොම හරි ක්‍රමයකින් හැකියාවක් තියෙන්න ඕන හැමෝටම. ඉතින් ඒ නිසා මේ කියන දේවල් වලින් මේ කියන මේ සෝසර්ස් භාවිතා කළා හරි කමන්නේ කොහොම හරි තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගන්න හැකියාව ලැබේවා කියලා. ඉතින් මේ සම්බන්ධව මේ වීඩියෝ එක කරේ මේ සම්බන්ධව කාට හරි එක්කෙනෙක්ට හරි මේක සහනයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ සහනය ගන්න පුළුවන්. මොකද මේ ඩේටාබේස් එකක් මේ හදලා තින්නේ මේක අපිට අපේ අවතන් වෙච්ච ජනතාවට භාවිතා කරන්න. ඉතින් මේ සම්බන්ධව අපි අපේ යුතුයකමක් තියෙනවා මේ විස්තරය තව කෙනෙක්ට දන්වන එක. ඉතින් මම දැක්ක අදූදේ මේ විස්තරය මම ඉතින් මේ වීඩියෝ එකක් කළා ඒ සම්බන්ධ විස්තර දන්න කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන් විදිහට මේ වීඩියෝ එකක් කරලා දැනුවත් කරනවා. ඉතින් ඇත්තට මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ විස්තර ටික අවතන් වෙච්ච කවුරු හරි ඉන්නෝ නම් දුකටපත් වෙච්ච එහෙමත් නැත්නම් සහනයක් අවශ්‍ය කෙනෙක් ඉන්නෝ නම් ඒ කෙනාට සහනයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන මේ කියලා තියෙන එක දැනුවත් කරන්න. ඊට අමතරව තව කෙනෙක්ට මේක බලා ගන්න දැනුවත් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නෝ නම් දැනුවත් කරන්න, ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා. Thank you.